මම මේ වෙද්දී ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2814ක් උඩින්. ඉතින් එහෙනම් එන්න මාත් එක්ක ඊශ්‍රායලයේ තියෙන අයිස් වැටිච්ච මේ ලස්සන හර්මන් කදුමුදුනේ ඇවිදගෙන යන්න. 360 with Umesh. ආයිබෝවන් හැමෝටම 2026 අවුරුද්දේ කරන පළවෙනි වීඩියෝ එක අති විශේෂ තැනක ඉඳලා කරන්නේ. මම මේ වෙද්දී ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2814ක් උඩින්. ඉතින් මගේ පිටිපස්ස දකින්න හැමෝටම පේනවා මම ඉන්නේ හිම තියෙන තැනක කියලා, හිම තියෙන කන්දක. ඉතින් යුරෝපේ කියලා හිතනවා ඇති. අතන මේ යුරෝපේ නෙවෙයි, මේ ආසියාවේ මම ඉන්නේ. ආසියාවේ ඊශ්‍රායලයේ තියෙන හර්මන් කන්දේ ඉන්නේ. මේ හර්මන් කන්ද මිත්‍රවරුනි, මේ කදුපන්තිය ගෝලාන් කදුපන්තිය අත්ත වශයෙන්ම ගෝලාන් කදුපන්තිය මේක රටවල් කිහිපයකට අයිති මේ ගෝලාන් කදුපන්තිය. මුලින්ම ගත්තොත් ලෙබනනය, ඊශ්‍රායලය, සිරියාව සහ ජෝර්දානය. මේ ජෝර්දානය කියන මේ රටවල් කිහිපයටම මේ කදුපන්තිය අයිති. මේ කදුපන්තියේ තියෙන උසම කඳුමුදුන තමයි මීටර 2814ක් උස තියෙන මේ මන් දැන් රැඳී ඉන්න හර්මන් කඳුමුදුන. මේ හර්මන් කඳුමුදුන රටවල් දෙකකට අයිති මිත්‍රෝනේ. මම මේ ඉන්න පැත්තේ ඇවිල්ලා ඊශ්‍රායලට අයිති කොටස, ඒ වගේම මට මේ විරුද්ධ පැත්ත ලෙබනේට අයිති කොටස තමයි තියෙන්නේ. ඉතින් මේක දේශ සීමාවක් ලකුණු වෙනවා මේ කන්ද උඩින්. ඉතින් මේ කන්ද මේ රටවල් දෙකටම අයිති. ඒ කියන්නේ ඊශ්‍රායලට සහ ලෙබනනේට. ඉතින් මේක තමයි පොදුවේ කියන්න තියෙන විස්තර ටික. මේක ඇවිල්ලා වින්ටර් සීසන් එක නිසා මාස 2ක් 3ක් වගේ මේ වගේ හිම වැටෙනවා මේ හර්මන් කන්දට. අද නිවාඩු දවසක් නිසා අති විශාල පිරිසක් හිමේ සෙල්ලම් කරන මේ අස්සිරිය දැක ගන්න විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඊශ්‍රායලයේ ඉන්න මගේ මිතුරන්ටත් මම ආරාධනා කරනවා මේ අත්දැකීම විඳ ගන්න එන්න. මගේ මේ ජීවිතේ පළවෙනි අත්දැකීම හිම මත ඇවිදින හිම S2කට දකින්න. මොකද අන්තර්ජාලයෙන් එක ෆිල්ම්ස් වලින් අපි හිම දැකලා තියෙනවා. හිම වලට ආසා කරා පොඩි කාලේ ඉඳලා හිම බබාලා හදන්න. ඉතින් මගේත් මේ පළවෙනි අත්දැකීම
ඒ වගේම මේ ස්ථානට එන්න බැරි හැමෝටමත් එන්න බලාපොරොත්තු වෙන අයටත් මේ ලස්සන දකින්න අද මගේ වීඩියෝ එකෙන් මේ ලස්සන පෙන්වන්න මම උත්සාහ කරනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳී ඉන්න. ඒ වගේම මතක් කරනවා මේ වීඩියෝ එක බලන මගේ channel එක subscribe කරලා නැති කවුරු ඉන්නවනම් මගේ channel එක subscribe කරන්න. ඉස්සරහටත් මම බලාපොරොත්තු වෙනවා මම ඊශ්‍රායලයේ ඇවිදින ලස්සන තැන් ඔයාලා වෙනුවෙන් පෙන්වන්න ඔයාලට පෙන්වන්න. ඉතින් එහෙනම් එන්න මාත් එක්ක ඊශ්‍රායලයේ තියෙන අයිස් වැටිච්ච මේ ලස්සන හර්මන් කදුමුදුනේ ඇවිදගෙන යන්න. ඉතින් ඔයාලා හර්මන් කන්දේ මේ අයිස් බලන්න හිම බලන්න එනවා නම් එන්න කලින් විශේෂ වෙබ් පිටුවක් තියෙනවා. මේ වෙබ් පිටුවේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. මොකද එහෙම කරන්නේ ගොඩක් මේ එන පාරවල් පටු නිසා එන සෙනග පාලනය කරන්න. මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් වෙබ් ලින්ක් එක. ඒ වගේම වැඩිහිටි කෙනෙක්ගෙන් ෂෙකල් 45ක මුදලක් ඇතුල් වෙන්න ගන්නවා. ෂෙකල් 45 කේබල් කාර් එකේ හර්මන් කන්ද දක්වා එන. ඒ කියන්නේ විනාඩි 10ක වගේ කේබල් කාර් රයිඩ් එකක් තියෙනවා. කන්ද උඩට එන්න මගේ වීඩියෝ එක බලන අය දකින්න නැති වීඩියෝ එක බලන අයට දාලා තියෙනවා. ඒක නිසා මේ විස්තරත් දැනගෙන එන්න. අපිට හිතුමතේට මෙතනට එන්න බෑ. එහෙම ආපු ගොඩක් අයව එහෙම නොදන්න ආපු ගොඩක් අය ඇතුල් වීමේ දොරටුව ගාවදී නවත්ත ගන්න. ඒක නිසා අනිවාර්යෙන් වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා දිනේ වෙන් කරගෙන එන්න කාරුණික වෙන්න. නැත්නම් ඔයාලට ගොඩක් රස්තිය අඩු වෙන්න වෙනවා. ඒ වගේම ඇතුල් වෙන ෂෙකල් 45ක මුදලක් මෙයාලා අය කරනවා මේ කන්ද බලන්න එන්න කේබල් කාර් එකේ උඩට පහළට යන්නත් එක්ක. අරගෙන ඉතින් පල්ලයට යන්න හදන්නේ. ඒ පළවෙනි වතාවට තමයි ඉතින් යන්න හදන්නේ. බලමු ගිහිල්ලා. අම්මේ අමාරුවෙන් කොහොමරි බයෙන් ආවා. ලොකු දෙයක් නෑ. හරි විනෝද යනකයි මේ වැඩේ. මේ ලෑල්ල ගන්න තියෙන මෙතෙන්ට ඇවිල්ලා අපි පාස්පෝර්ට් එක දීලා ගන්න ඕනේ අපි. ඊශ්‍රායලේ නොවන නිසා පාස්පෝර්ට් එක දීලා මේ ලෑල්ල ගන්න පුළුවන් ෂෙකල් 45කට. අමාරු වැඩේක නෙවෙයි. පල්ලෙහාට ඉස්සර එන්න පුළුවන් අමාරු වැඩේක නෙවෙයි. මේක අරගෙන ආයි කන්ද මුදුනටම යන්න ඕනේ. ආයි යනවා.
මම හර්මන් කන්ද උඩට එද්දී ආවේ කේබල් කාර් එක වලට මතක ඇති. ඒ කේබල් කාර් එක සම්පූර්ණයෙන් ආවරණය වෙච්ච එකක්. බොහොම ආරක්ෂිත එකක්. මගේ පිටිපස්සේ තියෙන මේ කේබල් කාර් එක තමයි කලින් ඉඳලම අතීතයේ ඉඳලම තිබ්බ කේබල් කාර් එක. මේක බංකුවක් වගේ තියෙන. ඒක වටපිට බොහොම විවෘතයි. ඉතින් දැන් පල්ලෙහාට හර්මන් කන්ද ඉඳන් පල්ලෙහාට බහිද්දී මේ කේබල් කාර් එකේ තමයි මම බහින්න හදන්නේ. ඒ ඔයාලටත් වටපිට බලන ගමන් ඔයාලටත් වටපිට පෙන්නන ගමන් මේකේ බහින්න ගොඩක් අය මේක යන්නේ නැහැ බයයි. මොකද බංකුවක ඉඳගෙන යනවා වගේ තමයි. මොකද ගොඩක් උසකින් යන්නේ. අරක තරම් ආරක්ෂිතත් නැහැ. නමුත් මේ අත්දැකීමත් ගන්න ඕන නිසා ඔයාලටත් පෙන්වන්න ඕන නිසා මම තීරණය කරා මේක යන්න. ඒක නිසා යමු මාත් එක්ක මේ කේබල් කාර් එකේ හර්මන් කන්දෙන් පල්ලෙහාට. කාට පේනවාද වටේම තනිකර පීතුමෙන් බැහැලා තියෙන්නේ පුදුම සීතලක් තියෙන්නේ. මොකද අපේ මුරුත් නැහැ. අපේ ගර්ම කලාපීය රටවල ඉඳහිටම මිනිස්සු අපිට මුරුත් නැහැ මේ සීතල. ඉතින් මගෙත් මේ පළවෙනි අත්දැකීම හිම සහිත පරිසරයක මේ වගේ වීඩියෝ කරන එක. ඉතින් මේ ඕපන් කේබල් කාර් එකේ තමයි මම මේ පල්ලෙහාට යන්නේ. ප්‍රපාතේ ගොඩක් ගැඹුරට ප්‍රපාතේ තියෙනවා. ඉතින් ගොඩක් ආවම ගොඩක් බය කෙනෙක් නම් මේක යන්න එපා. මේ මොකද ගොඩක් පල්ලෙහාට පේනවා. මේක බංකුවක් වගේ එක තමයි ඉඳගෙන අපිට යන්න තියෙන්නේ. ඉතින් හරි වෙනස්ම අලුත් අත්දැකීමක් මගේ ජීවිතේ ලැබුණේ. ඔයාලටත් මේක දකින්න පෙන්වන්න ලැබිච්ච එක මට ඇත්තටම සතුටක්. ඒ වගේ මතක් කරන ආදරෙන් මේ වීඩියෝ එක බලන මගේ හිතවතුන්ට මගේ ආදරණීයන්ට මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම comment එකක් දාන්න. දන්න කෙනාට link එක යවන්න. බොහොම ස්තුතියි. මගේ channel එක බලනවට මගේ videos බලනවට මගේ හොඳ නරක කියනවට. ඉතින් හර්මන් කන්දෙන් පල්ලෙහාට බහිනවා අපි මේ පරණ කේබල් කාර් එක. අපි ආවේ protected කේබල් කාර් එක. මේක open කේබල් කාර් එක තමයි පල්ලෙහාට යන්නේ. අම්මෝ කොච්චර කොහොම ආවුණත් අත්දැකීමක් ගන්න උනත් පපුව හෙල්ලි පපුව ගැස්සි තමයි ආවේ. පල්ලෙහා දකින්නවා එක කේබල් එකේ බෙන්ච් එක එල්ලිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඇවිල්ලා බැස්සා. ඒකත් මගේ ජීවිතේ අමතක නොවන දවසක් ඇත්තටම අද. ඉතින් ඒ අත්දැකීමෙන් කොටසක් ඔයාලටත් බලන්න දෙන්න පුළුවන් වීම ගැන මම ඇත්තටම සන්තෝෂ වෙනවා. ඉතින් කොහොම තමයි අද හර්මන් කන්ද ඊශ්‍රායලේ පැත්තෙන් හර්මන් කන්දර ගිහිල්ලා හිම දැකලා හිමත් එක්ක විනෝද වෙලා කේබල් කාර් එකේ උඩට ගිහිල්ලා කේබල් කාර් එකේ පල්ලෙහාට ආවේ. දැන් ඉන්නේ සෙනරත් අයියත් එක්ක. සෙනරත් අයියා තමයි අපි අද දවසේ ගෝලාන් චාරිකාව සංවිධානය කළේ. සෙනරත් අයියා ඉන්නේ මේ ජෙරුසලම් වල. ඉතින් ජෙරුසලම් වල ටෙලිවි වල නතානි වල මේ හැමෝම පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ සමහරට අඳුරන්නේ නැහැ නේද? ගොඩක් අඳුරන්නේ නැහැ. ඉතින් සමාජ මාධ්‍ය හරහා එකතු වෙලා අපි බස් දෙකක් අද පිරිස කීයක් විතර ඉන්නවද සෙනරත්? 120ක් විතර පිරිසක් එකතු කරගෙන හොඳට සංවිධානය කරලා තිබ්බා. පොඩක් ඔය වෙලාවෙ හැම වුණා. ඉතින් ලංකාවේ කට්ටියක සිද්ධාන්න වෙලාවෙ හැම වෙන එක. ඉතින් වෙලාවෙ හැම වෙලා කොහමරි ගමන සාර්ථකව ආවා. අපි කලින් එන්න හිටියනම් අපිට හිම පත්තනයක් තිබුණේ නැහැ ලොකුවට. නමුත් වාසනාවට
අද දවසේ හොඳ හිම පතනයක් තිබ්බා. හැමෝම විනෝදුණා, හැමෝම සතුටු වුණා. ඇත්තටම හොඳට සංවිධානය කරලා තිබ්බා සෙල්ලත් අයියා. ඒකට කැම බීම පවා උදේ කැම බීම පවා හොඳටම දීලා තිබුණා. දැන් මේ අපි මේ ඉන්නේ දවල්ට කැම ලෑස්ති කරලා තියෙන තැන. ඉතින් මේ කැමත් අද හොඳට සෙල්ලත් අයියා මේ මොකද මේ සෙල්ලත් අයියා මේ මීට කලිනුත් මේ වගේ වැඩ කරලා තියෙනවද? ඉස්සරහ කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? මීට කලින් කරලා තියෙන මේට කලින් කරපු ඒවා ඇත්තම කියන්න ඕන සාර්ථකුනේ නැහැ. සාර්ථකුනේ නැහැ. ගිය අවුරුද්දේ මොකද ප්ලෑනින් එක දිනත් එක්ක මොකද ගිය අවුරුද්දේ හිම තිබුණේ නැහැ. හිම අන්තිම කාලේ තමයි මේ අර යුද මේ වාතාවරණයත් ගිය අවුරුද්දේ අසාර්ථක වුණා. ගෝලයන් සංචාර ගොඩක් අබලන් වුණානේ. ඒකත් එක්ක ගිය අවුරුද්දේ ඒ සංචාරයන් මේ අඩාල වුණා. මේ අවුරුද්දේ දැන් මුලින් ඉඳන් දැන් මේ පළවෙනි කැම 120ක් විතර ආවා. ගොඩක් දැන් ඒ කියන්නේ මේ අවුරුද්දේ 2026 පටන් ගන්නකොටම පටන් ගත්ත තැනම සාර්ථක වුණා. දැන් ඉස්සරහට අපි තව සංචාර සංවිධානය කරනවා. අපි බලන් ඉන්න අයට කියමු හරි තව ඊළඟට යන්න තියෙනවා. ඊළඟට ජෙරිකෝ ජෙරිකෝ යනවා, බෙත්ලෙහෙම යනවා, නාසරෙත් යනවා, ලිබේරියා ඊට අමතරව එලා ඇත්තල ඉතින් මේ අවුරුද්ද මේ නම් සංචාරක අවුරුද්දක් වෙනවා. ඉතින් මේ විශ්වාසයේ සේවය කරන සාතු සේවයේ ඉන්න කන්ස්ට්‍රක්ෂන් ඒ වගේම කුසිකර්ම ඒ වගේම හොටෙල් සේවයේ ඉන්න හැමෝටම ආරාධනා කරනවා. සෙල්ලත් අයියා මේ වැඩේ හොඳට කරපු නිසා තමයි මම මේ මගේ channel එක හරහා සෙල්ලත් අයියා හඳුන්වලා දෙන්නේ. ඒක නිසා ඉස්සරහට දැනුවත් වෙලා අපිත් එක්ක මේ ගමන් යන්න දෙන්න මමත් යනවා හැමතිස්සෙම. ඉතින් එන සෙල්ලත් අයියා බොහොම ස්තුතියි මේ ගමන සංවිධානය කරා. ගොඩක් ස්තුති වෙනවා බනානා කේටරින් එකට. ඊට අමතරව අමිත් මල්ලිට අපේ ෆොටෝග්‍රැෆර් අනුෂ්කමන්ට DJ එකට. ඒ සියලු දෙනා ආපු සියලු දෙනාට මම විශ්වාස කරලා මේ ගමනට ආපු සියලු දෙනාට එහෙනම් අපි ආයි ගමනකින් හමු වෙමු. තව කට්ටිය එන්න බලාගෙන හිටියා. ගොඩක් ජෙරුසලම් පොඩි වුණු ප්‍රශ්නයක් නිසා ගොඩක් කට්ටිය අඩු වුණා. ඉතින් ලබන සැරේ ගෝලන් තව සති දෙකකින් නැත්නම් මේ තව පාරක් එනවා කොහොමද? තව ගෝලන් එහෙනම් ඉන්න කට්ටිය ඉන්නවා. තව සති දෙකකින් විතර සනත් අයියා තව ගමනක් ලෑස්ති කරනවා. එහෙනම් එන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් ඊළඟ අපට සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්. ජය වේවා. 360 with the Mash.